හායි ළමයි. ඒක නෙවෙයි කොහමද ඔයාලගේ අලුත් මාසේ? අලුත් මාසේ අලුත් විදියට අලුත් කෙනෙක් විදියට පටන් ගත්තද? එහෙම නැත්නම් පරණ කෙනාම තාම ඉන්නවද? පරණ පුරුදු තාම තියාගෙන සමහර දේවල් ජීවිතෙන් මග අරගෙන ඉන්නවද? ඒක ඉතින් තීරණය ඔයා අතේනේ නේද? මගේ අතේ නෙමෙයි ඉතින් මොඩ ළමයෝ. මේ අහන්නකෝ අද අපි කතා කරමු පුරුද්දක්. ඒ කියන්නේ අපි කාටත් අපි කවුරුත් පුරුදු වෙච්ච දෙයක්, හැබැයි වෙච්ච දෙයක් අපේ ජීවිතවල තියෙනවනේ. අපි ඒ ගැන ටිකක් කතා කරමු. මොකද දන්නවද? සමහර හැබැයිවීම් තියෙනවා අපේ ජීවිතේ සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් දේවල්. සමහර දේවල් තියෙනවා සමහර හැබැයිවීම්. අපේ ජීවිතේ අපිට ලැබෙන්න තියෙන දේවල්, අපේ හොඳ අවස්ථාවන්, ඒ වගේ ගොඩාක් දේවල් නැති කරලා අපේ ජීවිතය අතරමැදින් නතර කරන්න පුළුවන් හැබැයිවීම් තියෙනවා. ඉතින් ඔයාටත් ඒ වගේ නරක හැබැයිවීම් තියනවද? එහෙම තියනවා නම් ළමයෝ ඔයා ඒ දේවල් අතහැර ගන්න උත්සාහ ගන්න ඕනේ. මොකද ඒ දේවල් වලින් ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට, ඔයාගේ දියුණුවට, ඔයාගේ සතුටට, ඔයාගේ නිදහසට මේ හැම දෙයක්ම නතර කරන ඇබ්බැහිවීමක් තමයි ඔය නරක ඇබ්බැහිවීම. ඉතින් ඒ දේවල් වලින් ඈත් වෙන්න අපි කරන්න ඕනේ. ඔයා දන්නවා අපි කාටත් පොදු අපි කවුරුත් කරන අපි කාගෙත් තියෙනවා විනෝදාංශයක්. අපි කැමති දෙයක්. සමහර කට්ටිය කැමති මල් හදන්න, කුරුල්ලෝ හදන්න, එහෙම නැත්නම් ක්‍රාෆ්ට් වැඩවලට කැමති අය ඉන්නවා. ෆිල්ම් බලන්න, මේ මං වගේ සින්දු අහන්න කැමති කට්ටිය ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට ඔයාලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ පුරුද්දෙන්ද අර ඔයාගේ ජීවිතේ තියෙන අර ඔයාට බාධාවක් වෙන ඇබ්බැහිවීම නැති කරන්න. ඔයාට තේරෙනවද ළමයෝ? එහෙම එතකොට ඔයාගේ හිත යන්නේ ඔයාගේ විනෝදාංශයට. ඔයා සාමාන්‍යයෙන් ෆිල්ම් බලන කෙනෙක් නම් ඔයාට අර ඇබ්බැහිවීමට වැඩිය ඔයා මේකට හුරු වෙන්න පුරුදු වෙනවා. ඒ හින්දා ඒ වගේ දේවල් වලට ඔයාගේ හිත යොමු කරගෙන අර ඔයා ගාව තියෙන නරක ඇබ්බැහිවීම් වලින් ඒ වගේ මිදෙන්න උත්සාහ කරලා බලන්න. මම නම් හිතන්නේ අපි ඔයා හිතන්නකො අපි යම් කෙනෙකුට අපි ඇබ්බැහි වෙලා ගොඩක් දුරට සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. මොකද දෙයකට ඇබ්බැහි වුණාට වැඩිය යම් කෙනෙකුට ඇබ්බැහි වුණාම එතනින් මිදෙන්න අපිට හරි අමාරුකමක් තියෙනවා. අන්න ඒ හින්දා කාටවත් ඔයා ඇබ්බැහි වෙන්න කලින් ඔයා ඔයාට ඇබ්බැහි වෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාව සතුටු කරන්න. එතකොට ඔයාට ඔය කවුරු හිටියත් නැතත් ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද මේ මං වගේ මට මොනම හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි හිතන්නකෝ ප්‍රශ්නයක් මේ කියලා. මට එහෙම ප්‍රශ්නයක් ආපු වෙලාවට මට ඒ ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් මම කරන එකම දේ තමයි සින්දු අහන එක. දිගටම අහනවා. මට ඒ ප්‍රශ්නේ අමතක වෙනවා. මම ටික වෙලා කියන්නේ මම ගොඩාක් සින්දු අහන්නේ BTS ලගේ සින්දු මං අහන්නේ. මං ඒව දිගටම අහනවා. එහෙම සින්දු අහලා යාළගේ වීඩියෝ බලලා ටික වෙලාවක් යනකොට මට අර ප්‍රශ්නේ අමතකයි. මට මතක නැහැ. ඉතින් මගේ හිතේ ෆීලින් එකක් දුකක් එහෙම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මට ආයෙ මතක් වුණාම මෙන්න ප්‍රශ්නයක් වුණානේ කියලා මට ඒ ප්‍රශ්නේ ගැන හිතෙන්නේ නැහැ. ආයෙ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඕනේ. එහෙම දේවල් මගේ හිතට දැනෙන්නේ නැහැ. එම ප්‍රශ්නයක් වුණා කියන එක ඒක ගැන මට ගාණක් නැතිලා යනවා. මට අදාළම නැති වෙනවා මේ ප්‍රශ්නේ. අන්න ඒ විදිහට ඔයාලා අදාළ කරගන්න එපා වටේ පිටේ. අදාළම නැහැ. ඕන දෙයක් මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නේ වලට විසඳගන්න ඔය එකපාරක් දෙපාරක් උත්සාහ කරලා බලන්න. බැරි නම් අතාරින්න. ආයෙ දෙපාර තුන්පාර හිතන්න එපා. කෙලින්ම අතහැරලා දාන්න. ඔයාට අදාළම නැහැ. මං වගේ හැදෙන්න ළමයි. ඇත්තටම
ඇත්තටම මං ඒක විහිළුවට කිව්වත් ඔයාලා මං කියනවට උත්සාහ කරලා බලන්නකෝ. එතකොට ඔයාලට තේරෙයි මං ඒ විහිළුවට කියපු එක හරිද වැරදිද කියලා. ඉතින් එහෙනම් මාව මෙච්චර වෙලාවක් අහගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේමයි ළමයි මේ මාසේ ඔයාට පුළුවන් 7/7 ටෙක්නික් එක කරන්න. මේ මාසේ ඉඳලා සැප්තැම්බර් මාසේ වෙනකන් කියන්නේ ඔයාගේ ජීවිතේට අපිට ආකර්ෂණ නීතිය වැඩියෙන්ම ලැබෙන මාස 3ක්. නිකොලෝ ටෙක්ලගේ 3/6/9 කරන්න පුළුවන්. ඉතින් මං ඔයාලට 7/7 ටෙක්නික් එක කරන දවසයි වෙලාවයි මං ඔයාලට කියන්නම් හෙට වීඩියෝ එකෙන්. එතකන් සතුටින් ඉන්න හොඳේ. එහෙනම් බයි.